Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න යන්නේ දවසක evening vlog එකක්. ඉතින් මුලින්ම මේ පෙන්නන්නේ ළමයි ඇත්තම කිව්වොත් හැඩි වෙච්ච මගේ dressing table එක. ඉතින් පාටි එකක් තිබ්බා, ඊට පස්සේ දිගටම වැඩ තිබ්බා. එහෙම වෙලා මට කොහොම හරි ඕක ක්ලීන් කරන්න බැරි වුණා. ඉතින් මං අද හිතුවා මොන වැඩේ තිබ්බත් ඒක මුලින්ම ක්ලීන් කරලා ඉන්නවා කියලා. ඉතින් ක්ලීන් කරද්දි මට මෙන්න මේක ඔයාලට පෙන්වන්න හිතුණා. මේ තියෙන්නේ මේකප් බ්‍රෂ් වගේක් අලුතින් මගේ ටූල්ස් වලට එකතු වෙච්ච එක මාර්ම ලස්සනයි. ග්ලිටර්ස් තියෙන්නේ වගේම ග්ලාස් විදිහට තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ බ්‍රෂස්, ෆවුන්ඩේෂන්, ලිප්ස්ටික්ස්, ක්‍රීම්ස්, ෆවුන්ඩේෂන් ඔය හැමදේම මම පිළිවෙලකට ඕගනයිස් කරලා තියෙන විදිය. ඉතින් මේක චුට්ටක් එහෙමෙන් හැඩි වෙන අවස්ථා තියෙනවා. ඉතින් බඩු මුට්ටු ගන්න කරන්න ගියාම හැබැයි මම නිතරම වගේ මේක අස් කරනවා. ඉතින් ඩ්‍රෙසින් ටේබල් එකේ උඩ කොටසත් මම පිළිවෙලකට අස් කරා. ඉතින් උඩ විතරක් අස් කරලා බැහැනේ. යට තට්ටුවත් මං අස් කරන්න ගත්තා. ඉතින් ඔය තියෙන්නේ මගේ ඉයරින් කලෙක්ෂන් එක. ඔතන ඉඩ මදි. තවත් මට ඉයරින්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔය බොක්ස් එක දුන්නේ මට මගේ අම්මා. ඒක ගොඩාක් හෙල්ප්ෆුල්. මොකද ඉයරින්ස් ටික පිළිවෙලටම ඕගනයිස් කරගන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම වැඩ ටික ඉවර වෙද්දි ළමයි මේ පේනව නේද? මේ ඔක්කොම තිබ්බේ විසික් කරන්න. ඉතින් මේ ජැනට් ටෝන් එක, ජැනට් ඩියෝඩ්‍රන්ට් එක, එතකොට පවුඩර්, පර්ෆියුම්ස්, එතකොට මම විටමින් C එකක් ගත්තා. ඒකත් ඉවරයි. ඊට අමතරව ළමයි මගේ හෙයා පින් දෙකක් කැඩිලා. ඒ කියන්නේ මගේ කොණ්ඩේට ඇත්තටම කිව්වොත් චූටි හෙයා ක්ලිප්ස් පාවිච්චි කරන්න බෑ. කොණ්ඩේ එකක් කර්ල්, එකක් ටිකක් මහත නිසා අර ගැට ගැහිලා කටු ඉක්මනටම කැඩෙනවා. ඉතින් ඔය වැඩ ටික ඔක්කොම ඉවර කරලා මන් දැන් මේ ලෑස්ති වෙන්නේ පැල බබාලට වතුර දාන්න. මෙතන ඉඳලා පෙන්නන හැම දෙයක්ම ඒකේ හැම ක්‍රෙඩිට් එකක්ම යන්න ඕනේ මගේ ආදරණීය හස්බන්ඩ්ට. මොකද ළමයි මේ පැල හැම දෙයක්ම පිළිවෙලට නඩත්තු කරන්න එයා මේ ගොටුකල එක මාරම ලස්සනටම ඇවිල්ලා තියෙනවා. අපේ ගෙදර පාවිච්චියට අපි ගන්නවා බෙහෙත් ගාලා නැති හොඳ ගොටුකල. ඉතින් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් මේ දවස් ටිකේ මම හවසට මේ හැම ගහකටම වතුර දානවා. ඉතින් මේ තියෙන අපේ චූටියට පටන් ගන්න කරපිංච පැලේ. ඉතින් ඒ වගේ මේ හැම තැනකම තියෙන ගස් කොළන් හැම දෙෙම ඉතින් නඩත්තු කරන්නේ මගේ ආදරණීය හස්බන්ඩ්. බලන්නකෝ මේකේ තියෙන ලස්සන, හරිම ලස්සන කලර් එකක්. අර මං කලින් පෙන්නුවේ ඒකෙම දම් පාට. ඉතින් මේ වැඩ ටික ඔක්කොම කරලා ඉවර වෙලා වතුර දාලා අතුපතු ගාලා හැමදේම කරලා ඉතින් මම මූණ ටිකක් සෝදගෙන ආවා. මොකද මේ දවස්වල මගේ ෆේස් එක චුට්ටක් පිම්පල්ස් එන්න බලනවා. ඒක නිසා මං අද හිතුවා මෙන්න මේ කොහොඹ පැක් එක යූස් කරන්න. මේක ජැනට් එකේ මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. හැබැයි මේක බෙස්ට් රිසල්ට්ස් තියෙනවා. මම ළඟ ගොඩාක් ජැනට් අයිටම්ස් තියෙනවා. පිම්පල් රෝල් පෙන් එකක් තියෙනවා. ඉතින් මම හිතුවා මෙන්න මේක මගේ ෆේස් එකට ඇප්ලයි කරලා අද චුට්ටක් ඉන්නවා කියලා. ඉතින් ගෑනු ළමයි කියන්නේ ඇත්තටම පිළිවෙලට ලස්සනට ඉන්න ඕනේ. ඒ වුණාට ඒක අපිට දිගටම කරගෙන යන්න බැරි වෙනවා. කම්මැලිකම හිතෙනවා. ෆ්‍රී එකේ ඔන්න ඔහි හිමු කියලා හිතෙනවා. ඉතින් ඔයාලා වගේම තමයි මාත්. ඉතින් ඒ වුණාට පුංචිම හරි වෙලාවක් සති අන්තයේ හරි අපි වෙනුවෙන් අපි දෙන්න ඕනේ. ඉතින් මම දැන් ඔය පෙන්නන්නේ සාමාන්‍යයෙන් අපි ෆේස් පැක් එකක් දාද්දි කනටයි, බෙල්ලටයි, මූණටයි හැමතැනටම ගාන්න ඕනේ. මොකද නැත්තම් අර මේ මූණ ජපන්, ඇඟ ජර්මනි කියනවා වගේ පාට දෙකක් වෙනවා. මම ඕක ගැව්වේ නැත්තේ ඕක පිම්පල්ස් වලටනේ. ඉතින් බෙල්ලේ කනේ පිම්පල්ස් එන්නේ නැති නිසා සහ මේක ටිකක් සැරයි. ඇස් වටේ ගැව්වෙත් නැහැ. මම දැන් ඔය ඔයගොල්ලන්ට පෙන්නුවේ මගේ රවුෂන් බ්‍රෑන්ඩ් එකේ ඇලෝවෙරා එකේ අන්තිම චුට්ට. ඒක ඉවර වෙන්න යන්නේ. ඉතින් මම ඒකට කස්තුරි කහයි සුදු හඳුන් දාලා බොඩි පැක් එකක් හැදුවා. ඉතින් ඒක වොෂ් දාලා ඉවර වෙලා ඇප්ලයි කරනවා කියලා හිතුවා. ඉතින් මම මේ දැන් දාගත්ත මාස්ක් එක වේලෙනකම් මම හිතුවා මෙන්න මේ බුක් එක කියවන්න. මේකේ මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවේ මම දැන් මේක කියවලා තව පොඩ්ඩයි තියෙන. ඉතින් මේ පොත ලස්සනයි. හැබැයි මම
පොඩි ළමයින්ට නම් මේ පොත රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් මම බුක්ස් රිවිව් ගේදී මේකේ රිවිව් එක අනිවාර්යෙන් ගේන්නම්. එහෙනම් ගිහින් එන්නම්.